ඉතින් අද මම ගහන්න යන්නේ Minecraft. මේ තියෙන්නේ Minecraft. ඉතින් ඔන්න අද මම මේ Minecraft බ්ලොක් එක ඇතුලේ මේ Minecraft world එක ඇතුලේ දවස් 10 සර්වර් වෙන්න යන්නේ. ඉතින් අපි බලමු මට මේ දවස් 10 තුළට මැරෙන්න නැති වෙන්න පුළුවන්ද කියලා. ඉතින් දවස් 10 කිව්වහම ඉතින් දවස් 10ක් මේ පාර පළවෙනි එපිසෝඩ් එක දවස් 10යි. ඊට පස්සේ දෙවෙනි එපිසෝඩ් එක ඉතින් ඉඳන් දවස් 20ක්. ඒ කියන්නේ ඉතින් දවස් 10යි. ඊට පස්සේ ඉතින් තව 10ක් සර්වර් වෙනවා. හරිද? එතකොට ඉතින් යනවා channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් මම වඩේට ආපු ගමන් බැලුවේ ළඟපාත ගහක් තියනවාද කියලා. ඉතින් ගහක් තිබ්බා කන්ද උඩම මුදුනේ. ඉතින් මෙතන එහා පැත්තෙන් තියෙනවා මුහුද. ඉතින් දැන් අපි යමු ඉම්මන්ට ගහ කොටා ගන්න. ඉතින් මේ බ්ලොක් එහෙම අමුතු වෙනම් ගණන් ගන්න එපා. ඉතින් මේ බ්ලොක් වලට මම ටෙක්ස්ට් පැක් එකක් දාලා තියෙන්නේ. මේ ටෙක්ස්ට් පැක් එක හොඳ නැත්නම් ඔයාලා අනිවාර්යයෙන් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලට මම ටෙක්ස්ට් පැක් එක පෙන්නන්නම්. ඉතින් හොඳ නැත්නම් අනිවාර්යයෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් කමෙන්ට් දාන්නත් කට්ටිය මගේ channel එකේ නැහැ තාම. ඉතින් subscribe කරලා තියා ගන්නවා මචං මාරම සතුටුයි. අනිවාර්යයෙන් ඉතින් subscribe කරන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්න මෙන්න මේ SPS pack කියන එක තමයි මම දාලා තියෙන්නේ. හරි ඉතින් ඒක මම ඊළඟ එපිසෝඩ් වල කැමති නැත්නම් අයින් කරන්නම්. හරිද? ඊට පස්සේ මේ සෝඩි මොකද round dista කියන එකක් දාලා තිනවා. හරි එහෙනම් ඉතින් අපි මට යන් ගහක් කපා ගන්න. ඉතින් මෙතන කන්දුරට පස්සේ මේ වටපිටාව තියෙනවා. මෙතන ස්ටෝන් තියෙනවා. කෝල් එකකුත් තිබ්බා. ඕකේ එහෙනම් අපි ඉස්සලාම අපේ ගහක් කපානිමු. හරි ඉතින් දැන් අපේ ළඟ 100 ලෝක 4ක් තියෙනවා 4 නෙමෙයි 8ක්. ඉතින් ඒ ටිකෙන් මම ඉම්මන්ට ප්ලෑන්ක් ටිකක් හදා ගන්නම්. ඊට පස්සේ ඉතින් ඒකෙන් ස්ටික් ටිකක් හදා ගන්නම්. ඉතින් ඊළඟට crafting table එකකුත් හදාගත්තා. ඊට පස්සේ ඉතින් අපේ basic tool එක වෙන pickaxe එක හදාගත්තා. ඊට පස්සේ ළඟ තිබ්බ stone ටික මයින් කරගත්තා. අපිට ඉස්සලාම stone tools හදාගන්න. Close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wastelands, through the highways. ඉතින් මම කෝටිය හැදෙන්න දාලා ඉල්ලා ගියා කණ්ඩ සතු ටිකක් මරාගෙන එන්න. බලන්න වටපිටාව කොච්චර ලස්සනද කියලා. ඔව් නයිස්. අමතක නැහැ සතු මරන්න යනවා. ඉම්මන්ට සතු ටිකක් මරා ගන්න ඉම්මන්ට. ඊට පස්සේ කෝල් පැච් එකක් හම්බුණා. ඉතින් ඒ ටිකත් ඉම්මන්ට කඩාගත්තා. ඊට පස්සේ පරක්කු කරේ නෑ ආයෙ ගියා සතු මරන්න. ඉතින් ඊළඟ කංගපාරේ අඩු වෙන්න කලින් කැම ටිකක් පිච්චෙන්න දාන්න ගියා. ඉතින් කැම ටික පිච්චෙන්න දාලා ආයෙ බැස්ස අපේ සතු මරන වැඩේට. ඉතින් සතු මරනකොට අපේ යාළුවෙකුත් තිබුණා. ඉතින් උගනත් අපි කම පාවක් තිබ්බේ නෑ. ඊළඟට ගියා අපේ මස් ටික පිච්චිලාද කියලා බලන්න. ඉතින් 7ක් නම් පිච්චිලා. ඉතින් මේ ටික පිච්චුණාට පස්සේ අර ටික දාලා ඉවරලා යමු අපේ ආයි අපේ වැඩේට. රතේ පිච්චෙන හින්දා තව හැදුවා ප්‍රොනස් එක. ඉතින් රෑවි ගැන තාපින්දා බැල වටපිටාව ෂීප් එක ඉන්නවද කියලා. ෂීප් කෙනෙක් නම් හම්බුනේ නැහැ. හැබැයි වෙන දෙයක් හම්බුණා. ඊළඟට තියෙන තැනටත් ඇවිල්ලා ඒ ටික කඩගත්තා. ඊට පස්සේ වටපිටාව බැලුවා අපි පිළිගන්න එක මොකක් වෙන කතා ඇල්ල නැද්ද කියලා. හිතමු නේද හිතට එකම කෙනෙක්වත් ඇවිල්ලා හිටියේ නැහැ. හැබැයි හඳ පායලා හඳ පේන්නේ හඳ ඉන්ඩිසිවල් ගහලා මට හොදා ගන්න බෑ මොකද්ද මේ අලුත් තියෙන බ්ලොක් එක කියලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕනේ. හිම බ්ලොක් එකක්ද? හිම ටික කාලා මතක නැහැ. හැබැයි හිම බ්ලොක් ආච්චිට හෙල්ලෝ මචං අපි එහෙනම් බොක්කම පිටේ මේ අද නම් මටදී ඔඩෝ ක්‍රීපර්ස්ලා ඔඩෝ සොම්බිලා මල කෙලිය මං හිතුව පිළිගන්න ආරෙදම ඒක නැතේ කියලා. හැබැයි ඊට මුත්තෝ එකෙන් නෙමෙයි 100ක් විතර එල්ල හරිද.
ඔච්චර පිළිගන්න දෙයක් මගේ ළඟ නැහැ. හිමින් මට කඩාගෙන විදාගෙන යවන්න මතක. හරිද? ෂිප් කෙනෙක් හම්බෙනකන් අපේ කකුල් දෙකට වැඳලා දුවන්න තමයි තියෙන්නේ. හරිද? ඔය කාස්ට් වල කඩාගෙන ඉන්නට ඕකේ. අයියෝ. කොහෙවත් ෂිප් කෙනෙක් නැහනේ. එහෙනම් ඉතින් ෂිප් හොයාගෙන යන ගේම ඉතින් දැන් ඉතින් ෂිප් හොයාගෙන යන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් උදේ වෙනකන් ඉතින් ඇවිදින්න තමයි තියෙන්නේ. let's go. Hold me close till I get up. ඉස්සරහ තිබ්බා පම්කින් ටිකක් මම හිතුවා විලේජ් එක ළඟ ඇති කියලා. අපි එහෙනම් බලමු විලේජ් එක තියෙනවද කියලා. පම්කින් නම් තියෙනවා. පම්කින් කියන්නේ කියන්නේ ඉස්සරහ ඉතින් අපි කෙලින් ගිය විලේජ් එක යනවා හම්බෙයි. අපි බලමු අපිට තව කොච්චර දුර යන්න වෙයිද දන්නේ නැහැ. විලේජ් එක හොයාගෙන කොහොමද තමයි මේ පැත්තෙන් ටිකක් ඉස්සරහට යන්න. හරිද? මේ පැත්ත හලගෙන චීප් කෙනෙක් පේන්නේ නැත. අනිවාර්යයෙන්ම මොනවා කරන්නද කියලා මට හිතා ගන්න බැරි වෙන්නේ දැන් නම්. Through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go. Through the wastelands, through the highways, and on we'll go. Finding life along the way, melodies we haven't played. No, I don't want no rest. Echoing around these walls, fighting to create a song. I don't wanna miss a beat. ඉතින් ඔන්න ඉතින් මම සොම්බීන් ළඟින් කුටි ටික කාලා අන්තිමට ආවා එක දැනකට. ඉතින් දැන් ඉතින් උදේ වෙනකන් ඉන්න තමයි යන්නේ. ඉතින් ඊළඟ දවසේ තමයි අපේ දෙවෙනි දවසේ. හරි එහෙනම් ඉතින් අපි පළවෙනි දවසේ ඉවර වෙන්න ළඟයි. එහෙනම් අපි උදේ වෙනකන් මේ බංකර ඇතුළටලා යමු. අනිවාර්යයෙන් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි subscribers 50 ගහන්න ඉදුවා. ඉතින් subscribers 50 ගහපු ගමන් අනිවාර්යෙන් අපි live යමු අනිවාර්යෙන්. ඉතින් live වල පොඩි වැඩ ටිකක් කරමු. අපි live ගාමට යමු. හරිද? එහෙනම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් ඔන්න කොල්ලනේ අපි ගියා කිව්වට යන්නේ නැහැ. උදේ වෙනම set වෙමු. ඉතින් ඔන්න දැන් උදේ වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න මම එළියට ආවා. ඉතින් දැන් ඉතින් ෂීප් කෙනෙක් හම් වෙනකන් යන්න තමයි තියෙන්නේ. ඒ වගේම මේ අපේ දෙවනි දවස්. හරිද? Fueled by them to see the horizon, turn us to thousands, and we'll grow in number. Fueled by them to see the horizon, turn us to thousands, and on we'll go. Through the wastelands, through the highways, till my ඉතින් බස් මෙතන කේවියක් තියෙනවා. අපි කියලා බලමු මේක අයන් තියනවද කියලා. අයන් තිබුණොත් හොඳයි. අද කොහොම හරි බස් අන්තිමට අපි මම ගෝල් එකක් දාගන්නවා. අනිවාර්යෙන් බෙඩ් එකක් හදා ගන්න ඕනේ. ඊළඟ එක අපිට අනිවාර්යෙන් අමරයක් තියෙන්න ඕනේ. ඉතින් බස් ඒ කේව් එකේ තිබ්බලා බන්න දැන් අපි යනවා තවත් කේව් එකක් හොයාගෙන. ඉතින් බස් ඔන්න ඉතින් තවත් කේව් එකක් හම්බුණා අපිට. ඉතින් ඔන්න ඒ කේව් එකට මම යන්නේ සුබෝදය හැටි. කොහොම හරි යන්නයක් හරි හොයාගෙන එන්න ඕනේ බලන්න. මේක ලොකු කේව් එකක් වගේ අපිට යන්න පුළුවන් ඒ දන්නේ නැත්නම් අපි පිළිගන්න සොම්බිලේ ඉඳිත් දන්නේ. හරිද? අපි ගිහිල්ලා බලමු මොකක්ද සීන් එක කියලා. යන්න පේන පැත්ත අහලක නැහැ. අඩි මචං ඔන්න අපිට ෆයිනලි අයන්න. අයියෝ මේ වදකාර කීපරයා පුපුරන්න එපා ඵලයන්.
මල වදයන්නේ මම දැන් ඒ රෙද්ද. හරි එහෙනම් අපි ෂේප් එකේ ගිහිල්ලා මේ අයන් ටික කඩාගමු. මට ගොතෙන්නේ නැහැ දැන්. එහෙනම් අපි මට කඩාගමු අයන් ටික. ඉතින් දැන් අපිට අයන් 15ක් තියෙනවා. ඉතින් හිතන්නේ අපිට පුළුවන් වෙයි අයන් නාමරයක් හදාගන්න අද එපිසෝඩ් එක අන්තිමේදී. හරිද? අනිවාර්යයෙන් අයන් නාමරයක් හදනවා කොහොම හරි. මේක මගේ ගෝල් එකක්. අනිවාර්යෙන් අයන් ආමරයක් හදනවා. හරිද? මම කිව්වනේ ඔයාලට ගෝල් එකක් තියෙනවා කියලා එක. අනිවාර්යයෙන් ආමරයක් හදන එක. එහෙනම් ඉතින් අපි මේකේ ඉවරන අයන් හම්බෙන්නේ. එහෙනම් පිනක ඒවක් හරි අපි බැට්ලෝ ටිකක් හොයාගන්න ඕනේ. අපි දවස් ටිකකින්ම ස්කිප් කරලා දාගන්න ඕනේ ඉම්මන්ට. එතකොට තව තියෙනවා අපිට විලේජ් එකක් හොයාගන්නත් ඕනේ. බලමු විලේජ් එක හම්බෙයිද කියලා. ඉතින් අපි ආමර් ගෝල් එකත් ඉවර කරන්න ඕනේ. එහෙනම් අපි යමු ඉම්මන්ට බැට්ලෝ ටිකකුත් හොයාගන්න. ඉතින් මග දුර එද්දි අපිට මටලෝර වගේක් හම්බුණා. මුන්නම් හැබැයි දුඹුරු පාට. ඉතින් දුඹුරු පාට මං හිතන්නේ තව එකක් අපිට හම් වෙයි. බැලුනොත් එහෙම සුදු පාට එකක් හම්බුනොත් හරි ෆ්‍රෙන්ඩ්ස් අපිට සුදු පාට අඩෝ තියෙනවා බා. හරි ෆ්‍රෙන්ඩ්ස් අපිට තුනක් තියෙනවා. අපි මං හිතන්නේ අපි කලින් මැරුවන් ෆ්‍රෙන්ඩ්ස් ඒක හරිද? අපි කලින් මැරුවන් එකේ ඒ හින්දා අපිට දැන් තුනක් තියෙනවා. හරිද? අපි කලින් එකෙන් මැරුව හින්දා දැන් අපිට යන්න පුළුවන් සේෆ්ලි. යාළුවෙක් ඉන්නවා. ඉතින් අපිට දැන් සේෆ්ලි අපිට බය වෙන්න දෙයක් නැහැ. මොකද අපිට ඩේ එක ස්කිප් කරන්න පුළුවන්. ඉතින් මට ඩේ එක ස්කිප් කරන්න පුළුවන් දැන්. මට එහෙම මං චැලෙන්ජ් එකක් දාගත්තා නැහැ ඩේ එක ස්කිප් කරන්න නැතුව. එළි වෙනකන් ගෙදර මේ ගෙදරලු මේ නිදියන් නැති වෙන්න එහෙම චැලෙන්ජ් එකක් දාගත්තා නැහැ. දැන් අපිට නිදි ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි බලමු විලේජ් එකක් හරි තව අපිට මොනවද ඉදිරියට හම්බෙන්නේ කියලා. ඉතින් බස් ටික දිරක් යවදන් යද්දි අපිට ජංගල් එකක් ආවම ඉතින් ඔන්න අපිට ඉන්න පැන්ඩා බේබි කෙනෙකුත් ඉන්නවා. ඉතින් පැන්ඩෙක් ඉන්නවා. ඉතින් සුගන් ගෙන්ටියක් තියෙනවා. අපි ඒ ටිකත් ගලවගමු. ගලවගඩිදී අපි විලේජ් එකක් හොයාගෙන අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඉතින් මේ වෙනකම් බලපු කන්ට ඉන්නවනම් මගේ වීඩියෝ එක අනිවාර්යෙන් like එකකුත් දාන්න subscribe කරන්න. එහෙනම් ඉතින් අපි day 3 එකේ set වෙමු. ඉතින් සුබදනක් ඉස්සරින් ඔන්න ඉතින් අපි ආවා කෙලින්ම අපේ 3 වෙනි දවසට. ඉතින් ඔන්න 3 වෙනි දවසේ ඉතින් අපි මට බෙඩ් එක කඩාගන්න කොහොම ලස්සන මචං වටපිටාවේ. ඉතින් ඔන්න අපි කොහරි යන් දැන් අතන සුගේකින් තියෙන අපි කොහරි ගමන්නේ විලේජ් එක හම්බ වෙනකම් මචං අපේ කකුල් දෙකට පින් දීලා දුවමු. දුවමු මචං. ඒ දුවන්න බෑනේ. ඇවිදලා හරි ගමන්නේ පියාඹලා හරි ගමන්නේ යන්න මචං. හරිද? ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මෙලන් වගේ තියෙනවා. අපි එන සෙට් එකම කපාගමු. මේ තියෙන සෙට් එකම ඉතින් ෆ්‍රෙන්ඩ්ස් වීඩියෝ එකක් දික් කරනවා කවුලක් නැහැ. ඉතින් අපි මේ එඩිට් කරලා ගත්තී කොහොමද පොඩි වීඩියෝ එකක් වෙන්නේ. හරි එහෙනම් අපි මට මෙලන් ටිකක් සෙට් එකම කපලා ගමු. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මට යද්දි මේ මම මෙලන් ටික කපන් යද්දි මෙන්න මේ වගේ මලක් හම්බුණා කාන්තාරේ. එහා පැත්තේ ජංගලේ තියෙන්නේ. මම ඉතින් ටිකක් දුර ආවා ෆ්‍රෙන්ඩ්ස් රෙකෝඩ් කරන්න බෑ. මම කෝඩිනේට් දාගත්තා ෆ්‍රෙන්ඩ්ස්. මොකද කියනවනම් අපිට මැරුණොත් එහෙම බැරි එකක්වත් කොහෙද ඉන්නේ කියලා හොයාගන්න බෑ. හරිද? කෝඩිනේට් කලින් ඉඳන්ම දාන් හිටියා. මම හිතන්නේ මට කියන්න බැරුණ ඔයාලට. කලින් ඉඳන්ම දාන් හිටියේ මේ මොකද මැරුණොත් එහෙම ෆ්‍රෙන්ඩ්ස් අපිට හොයාගන්න බෑ. කෝඩිනේට් කොහොමද බලාගෙන ඉන්න ඕනේ. මම දැන් වීඩියෝ රෙකෝඩ් කරන හින්දා අපිට බලා ගන්න ලේසි. එතකොට එහෙනම් මැරුණොත් එහෙම අපිට වාසියක්. හරි එහෙනම් අපි බලමු ඉදිරියට ගිහලා මොකද අපිට ඉදිරියට හම්බෙන්නේ කියලා. හරිද? දැන් කැක්ටස් වල තියෙන මලක් අඩෝ අන්න අඩේ සිරාවටම මොකද මේ ඔටුවෙක් නේද? අඩෝ උඹට දෙතර කැමල් කියන්නේ ඔටුවටනේ අම්මට උඩු. අඩේ සිරාවට ඕකේ එහෙනම් මගේ පිටේ යමු. මගේ පිටේ යන්න ෂැඩල් ඕනේද? අඩෝ ඉඳගත් අඩෝ යෝ අයිසේ මචං අඩෝ ඒ මල්ල අඩෝ නැගිටපන් අයිසේ නැගිටපන්. අඩේ යන්න එහෙම නැගිටපන්. ඕකේ මුට පිටේ යන්න ෂැඩල් ඕනේ. වැඩන්න එහෙනම් අපි මට බහැලා ගිහලා අපේ ගමන පටන් ගමු. ඕ අඩේ බෝට්ටුවෙන් තමයි යන්න වෙන්නේ. බෝට්ටුවෙන් අර මේ මල්පන් පහදියට තියෙන්නේ. පොඩ්ඩට හම්බාන්න. අර මං හිතුවේ රුයින් නැද පොල්ලයක් අද කියලා. හරිද? මලයා දියුන් වෙන පොල්ල නේද? මේ අර මේ මොකද ඕෂන් එකක් නේද? අනේ මම නම් මතක නැහැ මේක තියෙන. ඕකේ අපි බෝට් එකක් හදාන්න පිළිද. ඕ මේ බෝට් එකක් හදාගෙන පබලිෂ් කෙනෙක් ඉතින් ඉම්මන්ට යන් අපි මේ බෝට්ටුවෙන් පයින් යන්නේ රටකට. එහෙනම් අපි බෝට්ටුවක් හදාගෙන ඉම්මන්ට අපේ මුහුදු ගමන ආරම්භ කරමු.
හරි බෑස් ඉතින් අපිට හම්බුණා කේව් එකක්. අන්න ඒකෙත් අයන් එකක් තියෙනවා. අපිට මට බැහැ ගන්න පුළුවන් වෙයි. මේ මෙතන දියල්ලක් වගේ තියෙනවා. ඒක අපි මට බැහැ ගමු. අපි බලමු ඊළඟ ටෙස්ට් එකේ මොනවද තියෙන කියලා. ටෙස්ට් එකේත් තියෙනවා අනේ අයන් හෝස් සාමාන එපා. ස්ටික් නේපා මොකද බෝන් තියෙනවා. හරි බෑස් ඉතින් ඔන්න ඒකත් ඉවරයි. මේක බැලුවනේ. මේක ස්ටික් ටික ගමු. ස්ටිකුත් අපිට ඉදිරියට වටිනවා. ගොඩක් ඒවා හදන්න ඒවා තියෙනවා. අයන් 30ක් තියෙනවා ෆේස් ඕනකට අපිට අනිවාර්යෙන් අයන් පාම හදාන්න පුළුවන් ඒ කියලා මම හිතනවා. අඩු ඩයමන්ඩ් හෝස් සාමාන ගැම්මක් තමයි. ඉතින් චත් මුල්කයක් තියෙනවා. මොකද ඩිසෙට් ඕකේ අපිට තියෙනවා දැන් මොකද මම ස්ට්‍රිං තියෙනවා 16ක්. ඊට පස්සේ ලෙදර් තියෙනවා 14ක්. ඒ වගේම අපිට ගම් පවුඩර් නම් ඕනේ. ඕකේ එහෙනම් අපි අර බෝන් වීල් තියෙනවා ගොඩක්. බෝන් වීල් වාසිය අපිට බෝන් කරගන්න හරි පුළුවන් වුණොත් මොනවා හරි ස්ට්‍රිං තියෙනවා ඩයමන්ඩ් හෝස් සාමානයක් ඒකෙත් තියෙනවා. ගන් පවුඩර් ගන්නවද මං අහන්නේ. ගමුනේ. මොකද අපිට ගන් පවුඩර් හොර ලේසියෙන් හොයාගන්න බෑනේ. ක්‍රීපර් කෙනෙක් මරන්න එපේ ගන් පවුඩර් හොයාගන්න නම්. ඕකේ ඉතින් අපි මේකේ ගන් පවුඩර් නෑ. මේකනේ තිබ්බේ. ඔව් මේක තමයි. පෙට එක ඔන්න. එහෙනම් අපි උඩට යන්නේ. ඔව් යන් අපි උඩට. ඕකේ අපිට බ්ලොක් මදි වේද ගන්න. බ්ලොක් තියෙනවා අපි ළඟ අන්ලිමිටඩ්. අපේ TNT ගන්න බර්නර් ෆෙස් ඕනේ පස්සේ ගමු. ඉතින් අපේ බෙඩ් එක හදාගෙන ගෝල් එකක් ඉවරයි. අපේ විලේජ් එකත් හදාගෙන ඉවරයි. ආමරයක් හදන ගෝල් එක විතරයි තාම තියෙන්නේ. හරිද? ඉතින් අපි මට ආමරයක් හදන්න.
අපිටත් මේ වගේ වෙන්නේ. ඕකේ එහෙනම් ඩෙසර්ට් විලේජ් වල අපිට ඉන්න බෑ වගේ නිකන්. බලමු අපි ඉදිරියට වෙන විලේජ් එක හොයන්න යමු. දැන් ඉතින් මේකේ හරිද? ගහක් අද්දා පිටපත් අහලක. අපි ගෙනපු ගස් තමයි පැල කරගන්න වෙන්නේ. හරිද? අන්න වෙන මචං. හරිද? ගෙනපු ගස් පැල කරලා ගයක් මේ කැලයක්ම හදමුලකෝ. හරිද? ඕකේ අපි අයංගොලන් අය ඉන්නවා. ඉතින් ගලංගොලන් අය තාඩි අයියට මල පාවෙන්නේ. අයංගොලන් අය තාඩි ඉතින් BSN යන්නේ. ඕකේ අනිෂ්ටයක් තියෙනවා. ඕ බ්‍රෙඩ් අර මල්ලක් තියෙනවා. කුපිරියක් තමයි අපිට ඉන්වෙන්ටරි මේකට දා ගන්න පුළුවන්. අඩ ඒක දැම්මම පේනවා කියහන්කෝ. ඒ තරම් මේක පවර්ෆුල්ද? ඕකේ අපිට ඩවර්වඩ් එකක් හම්බුණා තාපේ. හරිද? අපි මෙහෙම ටිකක් මොකක් හරි ටිකක් දාමු සුගර් කේන් ටික දාමු. බ්ලුක් එක දාන්න බැරි බෑ. ආයි වැඩි දාන්න බෑ මිස් අපේ වෙන ටිකයි බ්‍රෙඩ්ස් ඕනේ නෑනේ. ඒ ටික අරගෙන චෙස්ට් එක කඩාමු මිස්. හරිද? චෙස්ට් එක ආවද? චෙස්ට් එක එවලෙවිලා. හරි එවිල්ලා ඒක ගත්ත. එහෙනම් අපි යමු චෙස්ට් එක ප්‍රෙස් කරලා අපේ ඉන්වෙන්ටරි තියෙන බටු එක මෙතනින් දාමු මිස්. හරිද? හරි මිස් ඉතින් ඔන්න රෑත් තුනයි. ඉතින් මම ලස්සනට මේක හදාගත්තා මෙතන. මලකුල් ගහලා ඉස්සරහින්. හරිද? පායි විදිහ මල ගහලා ගත්තා. ඉතින් දැන් ඔන්න අයන් ටික අපි හදාගත්තා. අයන් අපි ස්මෙල්ට් එක දාගෙන දැන් අපිට 9ක් තියෙනවා. ෆර්නස් දෙකම දාගත්තා. නැත්නම් මට එකකින් වෙද්දි හිමීට වෙන්නේ. හරිද? ඕකේ අපි දැන් 9ක් තියෙනවා. අපි එහෙනම් ක්‍රාෆ්ටින් ටේබල් එක ප්ලේස් කරලා අපේ පළවෙනි ආවක හදාගමු. අපි හදාගමු චෙස්ට් ප්ලේට් එකක් හදාගත්තා. ඉතින් ඒක නිකන් මැකට ගියා මං හිතන්නේ. හරිද? ඕකේ ඊළඟ තමයි. හරි එහෙනම් අපි ඊළඟට අපි හදාගමු ලෙජන්ඩ් එකක්. හරිද? ලෙජන්ඩ් ආරයන් නෙවෙයි ලෙජන්ඩ් එකක්. ඕකේ ලෙජන්ඩ් එක හදාගන්න ගානට දිනවා. ලෙගන් එකට ලෙජන්ඩ් එකක්ද? මොකද ලෙජන්ඩ්. ලෙජන්ඩ්. හරි ඒකට තාම අපි ඇඟට තව තියෙන්නේ අපිට හෙල්මට් එක බූල් දෙක හදාගන්න. ඒකත් ඉක්මනට හදාගමු අපි. මම දැක්කා හෙල් සොම්බි එක යනවා. ඕකේ ප්‍රෙස් මේක ෂෙයා කරලා අපිට ගන්න views ගන්න අපිට subscriberලා 30ක් පැන්නුවා. ඉතින් සතුටුයි. එහෙනම් අපි ඉක්මනට channel එකේ subscriberලා 30ක් පන්න පින්ද අපි ඉක්මනට 50ක් පන්නමු. විතර අපිට live වෙන්න පුළුවන්. ඉතින් live වෙන subscribersලා ටික දෙනෙක් ගන්න පුළුවන්. ඒ හින්දා අපිට live වෙන්න පුළුවන්. ඒ හින්දා අපි ඉක්මනට subscribersලා ඕනේ. හරිද? එහෙනම් අනිවාර්යෙන් subscribe කරන්න like කරන්න. හරිද? හරි එහෙනම් දැන් මේක කඩන් යද්දී අයන් ටික හැදලා තියෙයි ස්මෙට් වෙලා. එහෙනම් අපි එම්මට යමු. අන්න ක්‍රීපර් කෙනෙක් ඉන්නවා. ඌ දැක්ක අපිව. අයන් ටික ගනින්නට නැත්තම් ඌ ඇවිල්ලා අපි මේක හදලා හතරේ අපේ පූපර් ලෙවල්ලා මොන විජ්ජරුවක් කරන්න මෙතන. ඵලයන් මැරියන් උඹදට. පොඩ්ඩ එන්න මචං. මේ සොම්බි දෙන්නේ මූදාල පුපුරමු අපි. අපේ විලේජස්ලා ටොක් කරන නුඹලා වරේයකෝ මයින්ක්‍රාෆ්ට් Java play කෙනෙක් වුණාට බෙඩ් පුළුවන් හොඳේ එන්න එපා. ගහන්නම මරෙයියකෝ. හරි. නයිස් මචං විලේජ් අප්ඩේට් වා. එහෙනම් අපි මුන්ට අපේ ආම ටික හදන වැඩේට පටන් ගමු. හරිද? ඕකේ මේ ඔක්කොම ඉවරයි. මම හිතන්නේ මේකේ තියෙන මචං හරි දෙකේ තුන් තිබ්බා. හරි එහෙනම් අපේ ෆයිනලි අපේ ෆුල් ආමර් හදාගන්න යන්නේ. ඕකේ. හරි එහෙනම් අපේ ආමර් ගෝල්ඩ් එක සක්සස්. හරි ඉතින් ඔන්න එහෙනම් අපි අද වීඩියෝ එක ඉවර කරන්න යන්නේ. ඉතින් ඔන්න අපි ෆුල් ආමර් හදාගත්තා. අපි නිදිය ගමු. හරි ඉතින් එහෙනම් ඔන්න අපේ පස්වෙනි දවසත් හරි. ඕකේ ඉතින් 7 වෙනි දවස් හරි. මම හිතන්නේ මේ පස්වෙනි දවසේ නේ. ඉතින් ඔන්න අපේ පස්වෙනි දවස. එහෙනම් අපි දවස් 5ක් සෙවයි වුණා. මම හිතන්නේ මම ඔයාලට කියන්නේ නැති දවස් 10ක් කියලා වෙස්. හරිද? වැදුන පෙස් මම දවස් 5යි සෙවයි වෙන්නේ. හරිද? ඔයාලා බලන්න නැති අය කියලා මම දවස් 5යි සෙවයි වෙන්නේ. ඉතින් දවස් 10ක් කියලා කිව්වා. සෝරි ඉතින් ඔයාලා වෙන්න ඕනේ. වීඩියෝ ඉස්සරහින් මම කිව්වේ දවස් 10යි කියලා. ඉතින් දවස් 5යි සෙවයි වෙන්නේ. ගණන් ගන්න වෙන්නේ දාගෙන ඩුම් වෙනවා. හරිද? හරි එහෙනම් අපි යමු. අය දවසක හම්බෙමු. හරිද? එහෙනම් අපි දවස් 10න් සෙට් වෙමු.